එතකොට අපිට ඊට එහා හිතන්න බැරි නිසා ඒකට එක්ස්කියුස් එකක් විදියට දෙවියන් වහන්සේ කියලා කෙනෙක්ව කල්පිත මිනිස්සෙක් විදියට අපි නිකන් තියලා ෆික්ෂනල් කැරක්ටර් එකක් විදියට හිතාලා අපි මේ ජීවත් වෙනවද? ඒකද මේ කිතුනුව කරන්නේ? එහෙම නැත්තම් ડોක්ටර් ඒක නිකන් ඔය පොතක තිබ්බ නිසා හෝ එහෙම කවුරුත් කිව්ව නිසා හෝ පල්ලියේ ෆාදර් අපිට කියලා දීපු හින්දා හෝ නැතුව මේක හොයාගෙන යද්දි ડોක්ටර් දෙවියන් වහන්සේ මේ හැම දෙයක් පිටුපස්සේ ඉන්නවා කියන සත්‍යය විද්‍යාත්මකව කොහොමද ડોක්ටර් ඔප්පු කරන්නේ? මේක නිකං ලියපු පොතක් නෙමෙයි, සුරංගනා කතාවක් නෙමෙයි. විද්‍යාඥ මනසකින් පුරෝගාමී විද්‍යාඥයෙක් ලිව්වා වගේ ඒ ඉන්ටෙලිජන්ට් මයින්ඩ් එක යුනිවර්ස් එක පිටිපස්සේ විශ්වයේ පිටිපස්සේ ඉන්ටෙලිජන්ට් මයින්ඩ් එකක් තියෙනවා. බුද්ධිමත් මනසක් තිබෙනවා. බුද්ධිමත් මනසක් තියෙන්නේ මැෂින් එකකට නෙමෙයි. AI ඒ කාලේ කොහොමද තිබුණේ නැහැ. මේ බුද්ධිමත් මනසට ක්‍රිස්තු භක්තිකයෝ කියනවා දෙවියන් වහන්සේ කියලා විශ්වකර්මයා කියලා සිංහල සංස්කෘතියේ කිව්වනේ. එතකොට අපි බලන්න ඕනි මේ විශ්වාසය අපේ ක්‍රිස්තියානි අපේ විශ්වාසය ඇත්තරම පදනම් විරහිතද? නැත්තම් මේ බයිබලයේ කියන පළියටම පිළිගන්නවද ගොඩක් වෙලාවට? නැත්තම් බයිබලයෙන් එපිට සාක්ෂිත් මේක සනාථ කරනවද? එක්තරා අදේවවාදී තාත්තා කෙනෙක් ඔහුගේ පුංචි දරුවවත් අරගෙන ගියා කෞතුකාගාරයකට. දරුවට මේ ලෝකයේ ලස්සන නිර්මාණ පෙන්වන්න. එහෙම යද්දී දරුවා අහනවා තාත්තේ හරි ලස්සන සංගීතයක් නේ ඇහෙන්නේ. කවුද ඒක හැදුවේ? ඇයි පුතේ මීට කලින් අහලා නැහැ? ඒක සිම්ෆනි නම්බර් 5 කියන ලෝක ප්‍රසිද්ධ සංගීත ඛණ්ඩය. ඒක නිර්මාණය කළේ බීතෝවන්. හරි ලස්සනයි තාත්තේ. එන්නකො පුතාට මම තව පෙන්වන්න ගොඩාක් දේවල් තියෙනවා. මෙන්න තියෙනවා කෞතුකාගාරයේ එක තැනක මොනාලිසා චිත්‍රය. තාත්තේ හරි ලස්සන පේන්ටිං එකක් නේ. මොකද්ද තාත්තේ මේක කවුද හැදුවේ? කවුද නිර්මාණය කළේ? ආපුතේ මේ ඇවිල්ලා මොනාලිසා චිත්‍රයේ ලෝක ප්‍රසිද්ධ චිත්‍රය. මේකේ නිර්මාතෘ ලියනාඩෝ ඩා වින්සි. මෙන්න තව ටිකක් දුර යනකොට තියෙනවා ලෝක පූජිත ඩේවිඩ් ප්‍රතිමාවේ ආකෘතිය. තාත්තේ හරි ලස්සනයිනේ මේ කිරිගරුඩ ආකෘතිය. කවුද තාත්තේ මේක නිර්මාණය කළේ? ඇයි පුතේ ඕක නිර්මාණය කළේ ලෝක ප්‍රසිද්ධ මූර්ත ශිල්පී මයිකලාන්ජලෝ. අනේ හොඳයි තාත්තේ. මෙහිම පුතයි තාත්තයි කතා කරගෙන යනකොට මෙන්න තියෙනවා එක තැනක සමස්ත සෞරග්‍රහ මණ්ඩලයයි අපේ විශ්වයයි එක්තැන් වුණු ලස්සන පින්තූරයක්. තාත්තේ හරි ලස්සනයිනේ. බලන්නකො තාත්තේ පෘථුවිය අඟහරු බ්‍රහස්පති තව උපග්‍රහයන් මේ ඔක්කොමත් එක ලස්සන දෙයක් නේ තාත්තේ. මේක කවුද තාත්තේ නිර්මාණය කළේ? පුතේ ඒක නම් පුතේ මේ නිකම්ම හැදුනා පුතේ. කවුරුත් නිර්මාණය කළේ නෑ, ඒක නිකම්ම හැදුනා කියලා කිව්වා. මේ දෙමුවහත් අසිපත්. ආදරණීය ප්‍රේක්ෂකයනි, නැවතත් ඔබත් මාත් හමු වෙනවා දෙමුහත් අසිපත් වැඩසටහනක් සමග. ඔබට අද අපි අපේ වැඩසටහන හරහා සමීප කරන මාතෘකාව ඔබ දැනටමත් දන්න. කිතු දහම මිත්‍යාවක්ද?
එසේත් නැත්නම් කිතු දහම අතිශය විද්‍යානුකූලද? මේ ගැඹුරු අසීරු නමුත් අපි ගලපා ගත යුතුම වන දැවැන්ත මාතෘකාව ගැන කතා කරන්නට ඔබට මා සමීප කරන්න උත්සාහ කරන්නේ මමත් මගේ මිත්‍ර සුරංගත් අද අපේ ආරාධිත දේශක වෛද්‍ය ලලිත් මෙන්ඩිස් මැතිතුන්. එතුමන් ගැන පූර්විකාවක් විදියට දීර්ඝ කතාවක් මාවට ගෙනන්ට උත්සාහ කළොත් එයම අපි එතුමන්ට කළන අගෞරවයක් යයි මා හිතන නිසාවෙන් එතුමන්ට ස්වාමින් වහන්සේ දුන්නා වූ අනේක විද ටලෙන්තු දැනුම බුද්ධිය සහ ප්‍රඥාව හේතුවෙන් වෛද්‍ය ලලිත් මෙන්ඩිස් මැතිතුන් විසින් ලියන ලද බොහෝ පොත්පත් ඇසුරෙන් එතුමන්ගේ දැනුම දෙවියන් වහන්සේගේ මහිමය පිණිස පාවිච්චි කළ ආකාරය ගැන කතිකාවක් ගොඩනගනු විනා මේ වැඩසටහනක් නොවෙයි එතුමන් ගැන හඳුන්වා දෙන්න. ඒ මන්ද මං එසේ කියන්ටේ වෛද්‍ය ලලිත් මෙන්ඩිස් මැතිතුන් ගැන කතා කරන්නට ගියා නම් මේ වැඩසටහනට වඩා දිගු වන නිසා. නමුත් මට අවසරයි මෙන්න මේ ආකාරයෙන් අපේ ගෞරවනීය ආරාධිත දේශකයන් ඔබට හඳුන්වා දෙන්න. එතුමන් වෛද්‍යවරයෙක් මරණය පෙනෙන රෝගීන්ගෙන් ජීවිතය ගැන තවත් බලාපොරොත්තු තියන් ඔවුන්ව සුවපත් කරන වෛද්‍යවරයෙක් සේම විද්‍යාඥයෙක් වෛද්‍ය විද්‍යාව තුළ පර්යේෂණ කළ පර්යේෂකයෙක් සහ ස්වාමින් වහන්සේගේ මිදිවත්ත තුළ එතුමන් සේවය කරන දේව සේවකයෙක්. කොළඹ බොරැල්ල බෘක්සයිඩ් චර්ච් දේවස්ථානයේ බෘක්සයිඩ් දේවස්ථානයේ නිර්මාතෘතුමන් සහ එතන සුවහසක් ජේසුස් වහන්සේව දෙවියන් වහන්සේව සොයායන ආත්මවලට කතා කරමින් ජේසුව සම්බන්ධ කර දෙන ලං කර දෙන ආත්මික පියෙක්. ගෞරවනීය වෛද්‍ය ලලිත් මෙන්ඩිස් මහතාව දෙමුහත් අසිපත් වැඩසටහනට මමත් සුරංගත් ආරාධනා කරන්නේ පිළිගන්නේ බොහොම හරසරින් බැති සිටින්. වෛද්‍යතුමනි ඔබතුමන්ට ජේසු පිහිටයි. ජේසු පිහිටයි. අපේ වැඩසටහනට සම්බන්ධ වීම ගැන අපි ගොඩාක් සතුටුයි. ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. Thank you. ඉතින් අමතක කරන්නට බෑ නිත්‍ය දේශක සුරංගවත් සුරංග රුබේරු මහත්මයාවත් අපි බොහොම ගෞරවයෙන් ආදරයෙන් මේ වැඩසටහනට පිළිගන්නවා. සුරංග ඔබටත් ජේසු පිහිටයි. ජේසු පිහිටයි. හොඳයි. අපි සාකච්ඡාව ආරම්භමු. මෙතෙක් පටන් සාකච්ඡාවේ අපේ පහසුව පිණිස සුරංග යන නමිනුත් අපේ වෛද්‍ය ලලිත් මෙන්ඩිස් මැතිතුන්ට ඒ ආදරණීය ගෞරවනීය දේව සේවකයන්ට කටට හුරු නිසා ඩොක්ටර් කියාත් අමතන්ට මට අවසරයි. අපේ පළමු ප්‍රශ්නය ඇත්තටම මේක ප්‍රශ්නයක් නොවේ. ආදරණීය දෙමුහත් අසිපත් ප්‍රේක්ෂකයින්ට දැනගන්ට අවැසි සහ ඔවුන් දැනගත යුතු කාරණාවක් ලෙස මා අහලා දැනගන්ට කැමති ඩොක්ටර්ගෙන් ඩොක්ටර් මේ තරම් ගැඹුරෙන් හොයන්න දේවල් හොයන්න පර්යේෂණ කරන්න ඔබතුමන් තුළ තිබුණු ඒ විද්‍යාව සහ වෛද්‍ය විද්‍යාව කෙරෙහි තිබ්බ මහා ඇල්ම හේතුවෙන්ම නිකන් කවුරුත් කියපු දේ ඒ ආකාරයෙන්ම පිළිගන්නේ නැතුව ඇයි ඔබතුමාටම හිතුනේ නෑ මමත් තව දේවල් හොයන්න ඕන කියලා. ඒ ගැන පොඩි සඳහනක් අපි වෙනුවෙන් කරන්නකෝ. ඔව් මම හිතන්නේ ඒක මගේ සහජ දෙයක්. මම A level උසස් පෙළ විභාගයට පාඩම් කරනකොට අපිට විෂයන් 4ක් තිබුණා. රසායන විද්‍යාව, භෞතික විද්‍යාව, උද්භිද විද්‍යාව, සත්ව විද්‍යාව. ඒවා පාඩම් කරනකොටත් මට අවශ්‍ය වුණ හැම මාතෘකාවෙම තියෙන ඔක්කොම විෂයබද්ධ දැනුම උකහා ගන්න විභාගයට අවශ්‍ය වුණත් නැතත්. ඒක සම්පූර්ණයෙන්ම දැනගන්නකම් මම ඒවා පාඩම් කරන්න ඕන. ඉතින් A level එකේදී මම
1970 ලංකාවේ ප්‍රථමයා වුණා ඒ ජීව විද්‍යාංශයෙන්. එහෙම තමයි මම මෙඩිකල් කොළඹ මෙඩිකල් ෆැකල්ටි එකට ඇතුල් වුණේ. ඒ අතරතුර වාරේ මම යාළුවෙක් එක්ක විවාද කරන ගමන් මේ විද්‍යාව ගැන දෙවියෝ නැහැ, දෙවියෝ වනාහි දුබලයන්ගේ හැරමිටියක් වගේ වහසි බස්කයකින් අතර ඉතින් මට සිද්ධ වුණා පොත හදාරන්න. එතකොට එයා කිව්වා එයා මාත් එක්ක වාද කරාට විෂයානුබද්ධ දැනුම තියෙන මේ බයිබලය හදාරලා නෑනේ කියලා. ඉතින් මම කිව්වා එහෙනම් ඒක දෙන්න මම ඒක හදාරන්නම් කියලා බයිබලයේ පළවෙනි පොත වෙන උප්පත්ති පොත අර වෙන ටෙක්ස්ට් බුක් එකක් හැදෑරුවා වගේ මගේ කෙමිස්ට්‍රි පොත් සත්ව විද්‍යාව පොත් හැදෑරුවා වගේ පේලියෙන් පේලියේ මම හදාරන්න පටන් ගන්නකොට මට තේරුණා මේක විද්‍යාත්මක විස්තරයක්. මේක සුරංගනා කතාවක් නෙවෙයි. ඒකේ තිබුණා ආලෝකය මැව්වා, පදාර්ථ මැව්වා, ශක්තිය මැව්වා, කාලය මැව්වා. ඉතින් මේක විද්‍යාඥයෙක් හැදුවා වගේ විද්‍යාත්මක විස්තරයක් තිබුණා. ඒකයි මට ලැබුණු ආකර්ෂණය මේ දේවචනය කියවන්න. ඉතින් ඒකේ ඔක්සිජන් සයිකල් එක තිබුණා, සාගරයට සීමා නියම කළ හැටි තිබුණා. ඒ වර්ගයා ඒ ලෙස බෝ වෙනවා කියන එක අපේ ජිනෝම් කතාවනේ. ඒ වර්ණදේහ කියන වචනේ තිබුණේ නැතුවට ජෙනටික්ස් වල ප්‍රවේණියේ ඒවත් තිබුණා ඒකේ. ඒ නිසා මම තව දුරටත් ගැඹුරින් හදාරලා තීරණය කරා මේක නිකං ලියපු පොතක් නෙමෙයි, සුරංගනා කතාවක් නෙමෙයි, විද්‍යාඥ මනසකින් පුරෝගාමී විද්‍යාඥයෙක් ලිව්වා වගේ ඒ ඉන්ටෙලිජන්ට් මයින්ඩ් එක යුනිවර්ස් එක පිටිපස්සේ විශ්වයේ පිටිපස්සේ ඉන්ටෙලිජන්ට් මයින්ඩ් එකක් තියෙනවා. බුද්ධිමත් මනසක් තිබෙනවා. බුද්ධිමත් මනසක් තියෙන්නේ මැෂින් එකකට නෙමෙයි. AI ඒ කාලේ කොහොමත් තිබුණේ නැහැ. මේ බුද්ධිමත් මනසට ක්‍රිස්තු භක්තිකයෝ කියනවා දෙවියන් වහන්සේ කියලා විශ්වකර්මයා කියලත් සිංහල සංස්කෘතියත් කිව්වනේ. ඉතින් එයාටත් හිතුණා විශ්වකර්මයෙක් ඉන්න ඇති මේ විශ්වකර්මාන්තයට කියලා. ඒ වැටහීමට මම එළඹුණා මාස 8ක් 10ක් තුලින් යන අතරත් මගේ යාළුවෙක් එක්ක තර්ක කරන අතරත් එන්න මගේ තර්කය අඩු වෙලා වැටහීම වැඩි වුණා. සහ අර ඇත්තෙන්ම බුද්ධිය සොයා ගවේෂණය කරනකොට මම ඒකට විරුද්ධව තිබුණු මෝඩ උඩුම්කම දිය වෙලා ගියා. ස්වාමින් වහන්සේට ප්‍රශංසා වේවා. දෙමුවත් අසිපත් ප්‍රේක්ෂකයනි, ඔබට මතකයි අපේ උද්ෘතය. කිව්ව හින්දා පිළිගන්න එපා. හොයලා විමසලා හිතට අරගෙන පිළිගන්න. දෙවියන් වහන්සේ කියනවා මාව රස බලා දැනගන්න. එතකොට මොනතරම් ආශිර්වාදයක්ද අද මේ වැඩසටහන එක්ක මමත් සුරංගත් එක්ක සම්බන්ධ වෙන අපේ ආරාධිත දේශකයාණන් අන්න එහෙම විමසලා දැනගෙන ගැඹුරෙන් හදාරා දෙවියන් වහන්සේව රස බලා දැනගන්ට සූදානම් පුත්‍රයෙක් වීම. අපි එතුමන් ගැන ස්වාමින් වහන්සේට ස්තුති කියන්ට අවශ්‍යයි. ඩොක්ටර්, අහන්න යන්නේ ප්‍රශ්නයක් ඔබතුමාගෙන්. ඉතින් මේ ප්‍රශ්නය මට අහන්න සුදුසුම පුද්ගලයාත් ඔබතුමාමයි. දැන් ප්‍රේක්ෂකයනි, මේ මා අතේ තිබෙන පොත, මේ පොත ලියු කතෘ තමයි අද මට එහා පැත්තේ වාඩි වෙලා ඉන්නේ. විද්‍යාව සහ කිතු දහම යන පොත ලියවී දැන් වසර ගණනාවක් ගත වෙලා. මේ පොතට පෙරත් පසුවත් එතුමන් අතින් ලියවුණු බොහෝ ග්‍රන්ථ තියෙනවා. අපි ඒව ගැන කතා කරන්නටත් යනවා. ප්‍රේක්ෂකයනි, අද මම මෙන්න මේ පොතම පාදක කරගෙනයි ඔබත් මාත් වෙනුවෙන් අපේ වෛද්‍යවරයාණන්ගෙන් මේ ප්‍රශ්නය අහන්න. ඩොක්ටර්, ඔබතුමා ලියපු විද්‍යාව සහ කිතු දහම පොතේ පළවෙනි පරිච්ඡේදයේම වෙන් කරන්නේ විශ්වයේ උපත ගැන ප්‍රබල රහස් කිහිපයක් නිරාවරණය කරන්න. දැන් ඩොක්ටර්, මේ කිතු දහම අදහන අපි, දෙවියන් වහන්සේ විශ්වාස කරන්නා වූ අපි, එය විශ්වාස කරන නිසාමදෝ මැවුම් වාදය ප්‍රතික්ෂේප කරන,
අදේවවාදීන් ඔවුන්ගේ ඇහිම් බැලුවම ඩොක්ටර් අපි අනුවනය. අපි හේතුවක් නැතිව තමයි ඔය විශ්වාස කරන්න. විශ්වාස කරන්නන් වාලේ විශ්වාස කරනවා කියලා හැඟීමක් ඔවුන් තුළ තිබෙනවා ඩොක්ටර් දෙවියන් වහන්සේ විශ්වාස කරන්නන් කෙරෙහි. එතකොට ඩොක්ටර් දැන් මිනිස් මනසට ගෝචර නොවන සීමාව අපිට තේරෙන්නේ නැති නිසා එතනට ඔබතුමා කලින් කළ ප්‍රකාශය හා සම්බන්ධමයි මේක. ඔබතුමා පැහැදිලි කළා. එතකොට අපිට ඊට එහා හිතන්න බැරි නිසා ඒකට එක්ස්කියුස් එකක් විදියට දෙවියන් වහන්සේ කියලා කෙනෙක්ව කල්පිත මිනිස්සෙක් විදියට අපි නිකන් තියලා ෆික්ෂනල් කැරක්ටර් එකක් විදියට හිතාලා අපි මේ ජීවත් වෙනවද? ඒකද මේ කිතුනුව කරන්නේ? එහෙම නැත්තම් ડોක්ටර් ඒක නිකන් ඔය පොතක තිබ්බ නිසා හෝ එහෙම කවුරුත් කිව්ව නිසා හෝ පල්ලියේ ෆාදර් අපිට කියලා දීපු හින්දා හෝ නැතුව මේක හොයාගෙන යද්දි ડોක්ටර් දෙවියන් වහන්සේ මේ හැම දෙයක් පිටුපස්සේ ඉන්නවා කියන සත්‍ය විද්‍යාත්මකව කොහොමද ડોක්ටර් ඔප්පු කරන්නේ? හොයාගෙන යනකොට මුලින්ම හම්බ වෙන්නේ සහ ડોක්ටර් සමාවෙන්න මේ විශ්වයේ උපත මේ බිග් බෑන් එකකින් සිදු වුණා නොවේ. ඒකට මැවුම්කාරයෙක් හිටියාමයි කියලා කොහොමද ડોක්ටර් ඉතින් අපි සනාථ කරන්නේ? ඔව් ඒ බිග් බෑන් කියන වචනය පාවිච්චි කරපු අය විද්‍යාත්මක සත්‍යයක් කිව්වේ පටන් ගත්ත තැනක් තිබෙනවා. එම නිසා දැන් විද්‍යාඥයෝ පිළි අරගෙන තිබෙනවා විශ්වයට පටන් ගත්ත මොහොතක් තිබුණා. කාලය පටන් ගත්ත මොහොතක් තිබුණා. ඒ කාලය පටන් ගත්ත තැන ඉඳලා විශ්වය එන්න ප්‍රසාරණය වෙනවා. එක්ස්පෑන්ඩිං. ඉතින් එක්ස්පෑන්ඩිං යුනිවර්ස් එකක් මෙහෙම ප්‍රසාරණය වෙන වේගයකුත් තිබෙනවා. ඒ වේගය පටන් ගත්ත තැනකුත් තිබෙනවා. දැන් ඒගොල්ලෝ කියන්න පටන් අරන් තියනවා අර එක්ස්පෑන්ඩ් වේගන ගිය වේගය දැන් අඩු වේගන එනවා කියලා. ඉතින් ඒගොල්ලෝ දැන් කල්පනා කරනවා ඒක එන්න අඩු වෙලා ඊළඟට මොකද වෙන්නේ කියලා. නමුත් ඇත්තනම් විද්‍යාඥයෝ දැන් සනාථ කරලා තියෙනවා කාලය පටන් ගත්ත තැනක් තියෙනවා. පදාර්ථය පටන් ගත්ත තැනක් තිබෙනවා. ඒක නිසා ඉබේ ඇති වුණා කියන මතය විද්‍යාත්මකවත් දැන් පිළිගන්න අමාරු වෙලා තිබෙනවා. endless universe එකක් නෙමෙයි මේ තියෙන්නේ. universe had a beginning. time එක පටන් ගත්ත කාලය පටන් ගත්ත තැනක් තිබුණා. කාලෝත්පත්තියකුත් තිබුණා, විශ්වෝත්පත්තියකුත් තිබුණා. ඒ අනිවාර්ය නිර්ණයට එළඹෙන්නම වෙනවා විශ්වයේ සත්‍යයන් දිහා බලන කල. ඒ වගේම විශ්වයේ මේ ප්‍රසාරණය වේගන යනවා. එතකොට පදාර්ථයි ශක්තියයි අතර සම්බන්ධකම ඇති වුණ දවසේ ඉඳලාම සංශක්තියකුත් තියෙනවානේ. පදාර්ථ ශක්තිය බවට පරිවර්තනය වෙනවා. ශක්තිය පදාර්ථ බවට පත් වෙනවා. මේවලට නීති දුන්නේ කවුද? මේවා දැන් විභාග කරගෙන යනකොට 19 වෙනි සතවර්ෂයේ ඒ ඔක්කොම පළමු විද්‍යාඥයෝ ඔක්කොම ක්‍රිස්තු භක්තිකයෝ. විදුලිය සොයාගත්ත මයිකල් ෆැරඩේ, නීති හොයාගත්ත ජෙනටික්ස් හොයාගත්ත අය ඔක්කොම ක්‍රිස්තියානි පසුබිමකින් සැලසුමක් ඇතිව නීතිදායකයෙක් විසින් හදපු මේ විශ්වය සහ පදාර්ථවල චර්යාව නීතිය දුන්න කෙනෙක් ඇති කියලා තමයි ඒගොල්ලෝ මේක සැලසුම් සහගත විශ්වයක් නිසා. මේක කෙයොටික් විශ්වයක් නෙමෙයි. සැලසුමක් තියෙන විශ්වයක්. එතකොට ඩාවින් 1859 දී එයාගේ පොත ලියනකොට විශ්වයේ සම්භවය කියලා එයා ලිව්වේ විශ්වයේ සම්භවය ගැන නෙමෙයි විශ්වය දැනට පවතින හැටි. ඒක origin of species කිව්වට එයා ලිව්වේ survival of species. දැනට කොහොමද උචිතෝන්නතිය නිසා ජීවීන් දිගටම පැවති යන්නේ කියලා. නමුත් ඩාවින් විද්‍යාඥයෙක් නෙමෙයි. ඒ කාලේ හිටපු ඔක්කොම විද්‍යාඥයෝ ලායල් කියලා ප්‍රසිද්ධ භූගර්භ විද්‍යාඥයෙක් හිටියා සම්පූර්ණයෙන්ම ලියලා කිව්වා මේක අద్භූත කතන්දරයක්. මේක විද්‍යාව නෙමෙයි. පැහැදිලිවම ඒ කාලේ පිළිගත්ත විද්‍යාඥයෝ ජියොලොජි භූගර්භ විද්‍යාව ගැන විද්‍යාඥයෝ කිව්වා මේ ඔයා කියන ඒවා මෙහෙම වෙලා නැහැ කියලා ඩාවින් කියපු මතය ප්‍රතික්ෂේප කරා. ඉතින් එහෙමයි මුලින් විද්‍යාව හැදුනේ. ඔක්කොම ප්‍රසිද්ධ මගේ කිසිදහම විද්‍යාව පොතේ තියෙන ලොකු ලිස්ට් එකක්. ඒ මුල් පුරෝගාමී විද්‍යාඥයන් ඔක්කොම දෙවියන් වහන්සේ විශ්වාස කරා නීතිදායකයන්න් ලෙස
ප්‍රඥා අපි එතුමාට ප්‍රඥානෝ කියන්නත් පුළුවන්. පුළුවන්. එතුමාගේ ප්‍රඥාවෙන් විශ්වය බිහි වුණා කියලා. කාරණා මතු පිටින් ඔහේ අල්ලපනල්ලේ හොයලා බලලා ඔය මොකක් හෝ හිතට ගන්නවට වඩා සැකයක් තිබුණොත් ඒවා හරියාකාරව විමසලා හිතට ගැනීම මොනතරම් නම් වැදගත්. ඒ ආකාරයෙන්ම සිටීම තුළ දෙවියන් වහන්සේව අපට හමු වෙනවා. අපිට එහා සීමාවක සිට අපිට කොන්දේසි විරහිතව අපිට ආදරය කරන යේසුස් වහන්සේව අපිට හමු වෙනවා. හොයාගෙන යන වෛද්‍ය ලලිත් මෙන්ඩිස් වැනි දරුවන් සිටින තාක්කල් අපිට ස්වාමින් වහන්සේව හමු වෙනවා. නැවතත් අපි වැඩසටහන සමග ඩොක්ටර්ට පුංචි විරාමයක් දීලා මම දැන් හැරෙන්නේ මගේ මිත්‍ර සුරංග දෙසට. සුරංග, ඔබට තිබෙනවා ප්‍රශ්නයක්. ප්‍රශ්නය ඇතරම තියෙන මට. ඔබට තිබෙනවා වගකීමක් ඊට පිළිතුරු දෙන්න. සුරංග, මේ ශුද්ධ බයිබලය ශුද්ධ වෙන්නේ කිතුනුවාටනේ. සෙසුවයට ඒක නිකම් පොතක්. එතකොට දෙවියන් වහන්සේව විශ්වාස නොකරන අය අතරින් ඇතමුන්, මා කියන්නේ සියල්ලෝ කියා, ඇතමුන් මේක හුදු ප්‍රබන්ධයක්, මේක නිකන් මිනිස්සුන්ට ඔළුවේ ඇදිච්ච සිතුවිලි ලියපු පොතක් ගානට දාන. එතකොට සුරංග, මේ බයිබලයේ අපට හමු වෙන කතන්දර ඒවා හුදු කල්පිත ප්‍රබන්ධ පමණයි. ඒවා නිකං ලස්සන්ට ලියපු සාහිත්‍යමය කෘතියක් පමණයි කියන තැනට තර්ක විතර්ක කරන දනා මේ ලෝකයේ සිටිනවා. දැන් මං ඔබට නිකං දල වශයෙන් උදාහරණ දෙකක් දෙන්නම් සුරංග. මේ මුළු ලෝකයම විනාශ වූ ජල ගැල්මක් ගැන ශුද්ධ බයිබලය විස්තර කරද්දී ඒක එහෙම වුණේ නෑ. නෝ වගේ නැව ඒ කතාව නිකම් බොරුවක්. එහෙම මේ සත්තුන් අරගෙන නැවේ ගිහිලා එහෙම බේරුණේ නෑ. ලෝකෙට ජල ගැල්මක් ආවේ නෑ කියලා ඇතමුන් කියන. තව දෙයක් කියන්නම්කෝ. සැරයටියෙන් රතු මුහුදට ගැහුවම මුහුද දෙබෑ වෙලා පාරක් හැදුනේ නෑ. ඕවත් සුරංගනා කතා කියලා කියන පිරිස් ඉන්නවා. සුරංග, මේවා සුරංගනා කතාද? ඔව් සංකල්ප, ප්‍රශ්නය පැහැදිලි. බොහොම ස්තුතියි ප්‍රශ්නෙට. මම වෙන්න මෙහෙම පිරිසුමක් ගන්නම්. අපි දැන් කල්පනා කරලා බලමු සුරංගනා කතාවක්ද මේ නොවගේ ජලගල්මයි රතු බුද දෙබා කිරීමයි කියන එක ඉස්සෙල්ලා බාරගෙන හිතලා. අපි ඉස්සෙල්ලාම යකෝ නොවගේ ජලගල්මට. නොවගේ ජලගල්ම අපිට කියන්නේ උප්පත්ති කතාවේ 6 වෙනි පරිච්ඡේදයේ. පැහැදිලිව තියෙනවා නොවට කොහොමද ජලගැල්මට කලින් මෙහෙම දෙයක් එනවයි කියලා දෙවියන් වහන්සේ කියනවා. දෙවියන් වහන්සේ කියලා තමන්ගේ ෂිප් එක හදාගන්න ඩයිමෙන්ෂන්ස් උත් දෙනවා. එතකොට දිගපල්ල උස හරියටම ගුරුත්ව කේන්ද්‍රය අදටත් මවිත වෙනවා. විද්‍යාඥයෝ මෙහෙම දෙයක් හැදුවේ කොහොමද, ඒ දවස්වල මේ තාක්ෂණය කොහොමද තිබ්බේ කියලා. ටර්කි බෝඩ් එක ළඟ පොඩි අහුවෙලා හම්බෙලා තියෙනවා කැනීම් වලින් ඔය පරණ නැව තිබ්බ තැනත් සංකල්ප. ඉතින් තව නොබෝ දිනකින් අපිට ගොඩක් දේවල් මේ ගැන දැනගන්න හම්බේ. එතකොට මේ සුරංගනා කතාවක් කියනකොට මේකලොන් කියන්නේ අපිට මේ විශ්වාසය පදනම් විරහිතයි කියන ගැන නොකිය කියන්නේ. එතකොට අපි බලන්න ඕනි මේ විශ්වාසය, අපේ ක්‍රිස්තියානි අපේ විශ්වාසය ඇත්තරම පදනම් විරහිතද? නැත්තම් මේ බයිබලයේ කියන පලියටම පිළිගන්නවද ගොඩක් වෙලාවට? නැත්තම් බයිබලයෙන් එපිට සාක්ෂිත් මේක සනාථ කරනවද කියලා. අපි බයිබලයේ සනාථ කරනවා කියලා අපි ක්ලියර්ලි ජෙනසිස් 6ට කියොත් දන්නවා. එතකොට ජෙනසිස් 6
ගියාම ජෙනසිස් 7 ජලගල්ම කොහොමද වෙන්නේ? ඒ කියන්නේ කියනවා මේ භූ ගර්භයෙන් දෙබෑ කරගෙන ජලය ආවයි කියන එක කියනවා. එතකොට අපි අද බලනකොට අපේ ලෝකේ පේනවා ටෙක්ටොනික් ප්ලේට්ස් දෙකේ තියෙනවා මේ කැඩිච්ච තැන් දෙකක් අපිට පැහැදිලිව. එතකොට විද්‍යාඥයෝ දැන් වෙනකොට හොයාගෙන තියෙනවා මොකක්ද ඒක යට ඊට වඩා වතුර තියෙනවා කියලා. ඒ කියන්නේ මුහුදෙන් යට ලොකු වතුර තටාකයක් තියෙනවා දැනටත් අදටත්. එතකොට මැවීමේ කතාවට ගියොත් කියනවා උඩ තිබ්බා වතුර යටත් වතුර තිබ්බා කියන එක කියනවා. එතකොට උඩ වතුරයි යට වතුරයි. එතකොට ඒකෙන් අපිට ලොකු ආරක්ෂාවක් තිබ්බා. එතකොට ඒක කොහොමද අපි විද්‍යාත්මකව හිතන්නේ? පරණ ෆොසිල සාක්ෂි හම්බෙනවා. ඒ ෆොසිල සාක්ෂි වල මාළුවෝද මිනිස්සුන්ද ගොඩාක් ඉන්න හැමෝගෙම දැන්ට වඩා ගොඩාක් ලොකුයි. ඒ කියන්නේ ලොකු එන්ජිමක් දුවන්න පුළුවන් ඔක්සිජන් ප්‍රමාණයක් හම්බෙලා තියෙනවා. එහෙනම් බැරි වෙලාවකත් උඩ අහසෙන් එහෙම ප්‍රෙෂර් එකක් තිබ්බනම් ඒ ඔය කියන විදිය ජල තට්ටුවක් තිබ්බනම් ලොකුවට අයිස් වෙච්ච ඒක ASCII මේ වගේ එන්න ශක්තියක් තියෙනවා. මෝටරේට වැඩ කරන්න පුළුවන් මිනිස්සුන්ගේ. ඉතින් අපිට පැහැදිලිව කියන්න පුළුවන් සංකල්ප මේ ලෝකෙ දිහා ලෝකෙ කතන්දර අපිට හැමතැනින්ම හම්බෙන සාක්ෂිත් බැලුවම අපි දන්නවා. අපි සිරියාවට ගියොත් බාබෙල් කොතේ කතාව නිම්රෝඩ්ගේ මේක ඓතිහාසිකව සනාථ කරන්න පුළුවන් කතාවක්. අදටත් තියෙනවා ඒ බාබෙල් කොතේ කැඩිච්ච දේවල් ටික තියෙනවා බාබෙල් කොතේ. එතකොට බාබෙල් කොතේ දෙවියන් වහන්සේ එක එක්කෙනාට කතා කරන්න අඳුරගන්න බැරි කරගන්න. ඒ කියන්නේ භාෂාව විකෘති කරනවා. එතකොට සංක්‍රමණය වෙනවා. සංක්‍රමණය වෙනකොට මොකද වෙන්නේ? කතාව කවුරුත් එකම කතාව ලෝකේ හැමතැනින්ම මතුවෙනවා. අපේ ලංකාවෙනුත් වෙනවා. කාවන්තිස්ස රජතුමා කාලේ කතාවකුත් තියෙනවා. එතකොට ඉන්දියාවෙන් මතුවෙනවා මාළුවෙක්ගේ කතාවක්. ඔය විෂ්ණු දෙවියත් එක්ක ආබද්ධ වෙච්ච. එතකොට මෙසොපොතේමියාවෙන් එනවා ගිල්ගමේෂ් කියලා, එපික් ඔෆ් ගිල්ගමේෂ් කියලා. ඉතින් ඒ වගේ ගොඩාක් එකම කතාව නොවගේ කතාවත් එක්ක සමගාමීව යන කතන්දර ගොඩක් තියෙනවා ලෝකේ. ඒ ලෝක වටෙන් එන්න නම් ඒ එක එක්කෙනා අතර තිබ්බ සම්බන්ධකම නැති වෙච්ච හින්දා භාෂා විකෘති වීම හින්දා ඒක කතාව කාලයත් එක්ක ඒක නිකන් ඔය කියපු සුරංගනා කතාවක් වෙලා තියෙනවා. එතකොට ඒව සුරංගනා කතා. හැබැයි අපේ කතාව එදත් එහෙමයි අදත් එහෙමයි දිගටම පවතින යනවා. මොකද ඓතිහාසිකව දැන් හම්බෙලා තියෙනවා නොවගේ නැවේ කොටස්. ඊට පස්සේ අපිට හම්බෙනවා බයිබලෙන්ම නොවට හදන්න කියපු නැව හදන්න කියපු විදිය. එතකොට දිගපල්ල උස ඒකද ගුරුත්ව කේන්ද්‍රයත් එක්ක හදන්න කියපු දේවල්. අපි එතකොට මේ මොඩලින් කරොතින් ඒ කියන්නේ මේ මිනිස්සුන්ගේ පැවැත්ම ගැන අපි හිතලා බැලුවොත් 4 දෙනෙක්ගෙන් මේ මෙච්චර මේ මිලියන ගාණක් බිලියන ගාණක් මිනිස්සු වෙන්න පුළුවන්ද කියලා ඒකටත් විද්‍යාඥයෝ බෑක් ට්‍රැක් කරලා හදලා තියෙනවා. ඒ වගු වලින් පැහැදිලිව පේනවා සයන්ටිෆික් ඇඩමෙන් මයිටොකොන්ඩ්‍රියා ගැන කතා කරනවා පැහැදිලිව. රතු මුහුද දෙපා කරගෙන ඊට තව ටික කාලයකට පස්සේනේ මෝසෙස්ගේ කාලේනේ. මෝසෙස්ගේ කාලේ තියෙනවා මිනුවන් ශිෂ්ටාචාරය කියලා එක. ඒ මිනුවන් ශිෂ්ටාචාරය අති විශාල ශිෂ්ටාචාරයක්, මාරම බලවත් ශිෂ්ටාචාරයක්. අද වෙනකොට ඒගොල්ලෝ නැහැ. හැබැයි ඒ ශිෂ්ටාචාර වලින් කැණීම් වලින් හොයාගත්ත තියෙන ඒවා තියෙනවා. ඊට පස්සේ සැන්ටෝරිනි කියලා ඉරප්ෂන් එකක් වෙනවා. ඒ ඉරප්ෂන් එක අදටත් කියනවා ලෝකෙ වෙච්ච ලොකුම වෝල්කැනික් ඉරප්ෂන් එකක් කියලා. ඒකේ ඇෂ් අදටත් හොයා ගන්න පුළුවන් ගියොත් මේ මිඩල් ඊස්ට් ඔය ඊජිප්තු වගේ ප්‍රදේශවලට ගියොත් අදටත් හොයා ගන්න පුළුවන්. ඒ වෝල්කැනික් ඇෂ්. එතකොට අපිට කියන්න පුළුවන් ඔය සැන්ටෝරිනි ඉරප්ෂන් එකයි ඇයි මම කිව්වේ මේ රතු මුහුද දෙබෑරත් එක්ක. ඒකට මොකද්ද තියෙන සම්බන්ධය කියලා බලමු. සාමාන්‍යයෙන් අපි දැක්කා කැමරූන් වල 1984 තුනා 86 තුනා ලේක් එකේ නියොස් ලේක් කියලා තැනක මේ ලොකු ඩිසාස්ටර් එකක් වෙනවා. මොකද්ද වෙන්නේ?
උල්කාවකින් එන මේ වායුව වතුර යට හිරවෙලා ඒක මුදාහරණ පොඩ්ඩ එතකොට වතුර රතුපාට වෙනවා. ඒක ඊට පස්සේ මොනොහරි දෙයක් වතුරට වැටිලා ඒක රිලීස් වෙනවා. රිලීස් වුණාම අර කාබන් ඩයොක්සයිඩ් ගිහිල්ලා ඒ කාබන් ඩයොක්සයිඩ් බර වායුවක් හින්දා මිනිස්සු ටික මැරෙනවා. ඉතින් ඕක ගැන පරීක්ෂණය කරන විද්‍යාඥයෝ. විද්‍යාඥයෝ පරීක්ෂණය කරාම විද්‍යාඥයෝ සනාථ වෙනවා මෙන්න මේ වෙච්ච දේවල් මිනිස්සුත් එක්ක කතා කරනකොට වෙච්ච දේවල් අර මෝසෙස්ගේ කාලේ වෙච්ච ප්ලේග්ස් 10 වගේමයි කියලා. ඒ කියන්නේ හරි ලස්සන ඒ විදියටම වෙලා තියෙනවා. ඒ කියන්නේ උදාහරණයක් විදියට ඉස්සෙල්ලාම වෙන්නේ මාළු ටික මැරෙනවා. මාළු ටික මැරෙනකොට මේ ගෙම්බෝ ටික එළියට එනවා. ගෙම්බෝ ටික එළියට ඇවිල්ලා එනකොට අර මේ මැරිච්ච සතුත් එක්ක මොනවද එන්නේ? මැස්සෝ ඔය එක කෘමීන් එනවා. ඒකත් එක්ක මොකද වෙන්නේ? ලෙඩ රෝග පැතිරෙනවා. ගෙඩි දාන්න පටන් ගන්නවා. ඊට පස්සේ එන පීඩනයේ අවපාතත් එක්ක ටක් ගාලා ඔය ලෝකස්ලා ඒ කියන්නේ මේ පළගැටියෝ එනවා. පළගැටියෝ ඇවිල්ලා මේ ඔක්කොම මේ තියෙන ක්‍රොප්ස් විනාශ කරනවා. එන්නේ මේ දසදහස් ගණනේ. ඊට පස්සේ අන්තිමට වෙන්නේ මේ ඉතින් කාබන් ඩයොක්සයිඩ් එළියට ආවට පස්සේ කාබන් ඩයොක්සයිඩ් යට හරිය රැඳෙනවා බර වායුවක් හින්දා. එතකොට කුළුඳුල් දරුවා මැරෙනවා. ඇයි කුළුඳුල් දරුවා විතරක් මැරුණේ? කුළුඳුල් දරුවා මැරෙන්නේ මොකද? සම්ප්‍රදායිකව කුළුඳුල් දරුවා ඉන්නේ යටම කාමරේ. ඒක ඒ කුළුඳුල් දරුවා ඊළඟට ඉන්න ෆේරෝ. එතකොට ඒකෙන්ද යටම කාමරේ යා ඉන්නවා. එතකොට අනිත් කට්ටිය උඩින් දැද්දි මේ ළමයි තරම් මැරෙනවා. ඉතින් ඕකෙන්ද සංකල්ප දැන් එතකොට මේක සුරංගනා කතාවක් නෙමෙයි. මේ කතාවට අපි බරක් දීලා තියෙනවා ඉතිහාසඥයන්ගෙන් එන කතන්දර වලින්, ඒතර කැනීම් වලින් දේවල් වලින්, ඊට පස්සේ සයන්ස් වලින් අපිට ඉදිරිපත් කරන්න පුළුවන් තියරිස් වලින් අපි මේකට බරක් දීලා තියෙනවා. ඔය කිසිම අනික් කතාවකට ඔය කියන කිසිම අනික් කතාවකට බරක් හම්බෙලා නැහැ අද වෙනකම්. ඉතින් මම කියනවා ඔය කියන සුරංගනා කතා කියන හැමෝටම ඒගොල්ලෝ කියන්නේ මේ සුරංගනා කතාවක් කියලා. මේ හරබර සාකච්ඡාව මෙතනින් ඉවර නැහැ. ඉවර කරන්න බෑ. තව ගොඩක් කාරණා තියෙනවා කතා කරන්න. අපි ඊළඟ වැඩසටහනේ මේහිම දිගුවක් ලෙස නැවත හමු වෙනවා. එතෙක් අපි ගිහින් එන්නම්. ඔබට ජෙස්පීට